ආයුබෝවන් හැමෝටම 2026 අලුත් අවුරුද්දේ අපිට දකින්න ලැබෙන පළමු සහ සුවිශේෂීම ආකාශ සංසිද්ධිය නරඹන්න ඔයත් ලෑස්තිද? අද අපි කතා කරන්නේ ලෝකෙ දර්ශනීයම උල්කාපාත වර්ෂාවන්ගෙන් එකක් වන ක්වඩ්‍රන්ටිඩ්ස් උල්කාපාත වර්ෂාව ගැන. ඉතින් සාමාන්‍යයෙන් වසරක දකින්න ලැබෙන උල්කාපාත වර්ෂාවන් අතරින් වැඩිම උල්කාපාත ප්‍රමාණයක් දකින්න ලැබෙන අවස්ථාවක් විදියට මේ උල්කාපාත වර්ෂාව හඳුන්වන්න පුළුවන්. ඉතින් ලංකාවේ ඉන්න අපිට මේක බලන්නේ කොහොමද සහ මෙහි ඇති විද්‍යාත්මක රහස් මොනවද කියලා අපි අද හොයලා බලමු. මේ අවුරුද්දේ ක්වඩ්‍රන්ටිඩ්ස් උල්කාපාත වර්ෂාව උපරිමයට එළඹෙන්නේ ජනවාරි මාසේ 4 වෙනිදා අලුයම් කාලයේදී. සාමාන්‍යයෙන් පාන්දර 2 වගේ ඉඳලා ඊසාන පැත්තෙන් මේ උල්කාපාත වර්ෂාව අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ ක්වඩ්‍රන්ටිඩ්ස් උල්කාපාත වර්ෂාව හටගන්නේ බෝටිස් කියන තාරකා රාශිය පදනම් කරගෙන. ඉතින් මේ තාරකා රාශිය ඔයාලට ලේසියෙන්ම අඳුරගන්න පුළුවන් එක සයින් එකක් තමයි මහවලසා තාරකා රාශිය. මේ මහවලසා තාරකා රාශියත් එක්කම තමයි මේ බෝටිස් තාරකා රාශිය පිහිටන්නේ. මේ උල්කාපාත වර්ෂාව ෆයර්බෝල්ස් වර්ගයේ උල්කාපාත වලට ගොඩක් ප්‍රසිද්ධයි. ෆයර්බෝල්ස් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් දීප්තියෙන් වැඩි උල්කාපාත. ඒ වගේම තමයි මේවා සාමාන්‍යයෙන් අහසේ වැඩි වෙලාවක් දකින්න පුළුවන් අනිත් උල්කාපාතත් එක්ක සංසන්දනය කරලා බලනකොට. ඉතින් මේ අවුරුද්දේ ෆයර්බෝල්ස් වර්ගයේ උල්කාපාත රාශියක් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අනිත් විශේෂ කාරණය සාමාන්‍යයෙන් උල්කාපාත වර්ෂා ඇති වෙන්නේ වල්ගාතරු මගින්. නමුත් මේ ක්වඩ්‍රන්ටිඩ්ස් කියන උල්කාපාත වර්ෂාව ඇති වෙන්නේ 2003 EH1 කියන ග්‍රහකයේ ඉතුරුන සුම්බුම් පෘථිවි වායුගෝලයේ කැටීමෙන්. විද්‍යාඥයන් කියන විදිහට මීට අවුරුදු 500කට විතර පෙර විනාශ වුණු පැරණි වල්ගාතරුක කොටසක් තමයි මේ 2003 EH1 කියන්නේ. ඒ වගේම තමයි මේ උල්කාපාතවල වේගය සාමාන්‍ය පැයට කිලෝමීටර් නෙවෙයි තප්පරයට කිලෝමීටර් 40ත් 70ත් අතර අගයක් ගන්න පුළුවන්. මේ අවුරුද්දේ ක්වඩ්‍රන්ටිඩ්ස් උල්කාපාත වර්ෂාව උපරිමයට එළඹෙනකොට පූර්ණ චන්ද්‍රයත් අහසේ තියෙන නිසා දීප්තියෙන් අඩු උල්කාපාත බලා ගන්න නම් පොඩ්ඩක් විතර අපහසු වේවි. නමුත් පුළුවන් තරම් try එකක් දෙන්න නගර ආලෝකයෙන් බැහැරව අඳුරු තැනකට ගිහිල්ලා මේක නිරීක්ෂණය කරන්න. මේක නිරීක්ෂණය කරන්න කලින් අනිවාර්යයෙන්ම විනාඩි 20ක් විතර ඔබේ ඇස් අඳුරට හුරු කරගන්න. එතකොට දීප්තියෙන් අඩු උල්කාපාත නිරීක්ෂණය කරන්න වැඩි chance එකක් තියෙනවා. එහෙනම් වීඩියෝ එක හොඳනම් share කරන්න. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කරන්න try එකක් දෙන්න.